කේකා කරලා ඉවරයි ස්කින් කෙයාර් කියන්නේ මම ඔය හැවටේ පොඩ ඩ්‍රයි ගතියක් තියෙනවා ඒ නිසා ජෙල් එකක් පාවිච්චි කරනවා ආයෙ ලිප් බාම් එක පාවිච්චි කරනවා ටෝන් එක පාවිච්චි කරනවා එච්චරයි එහෙනම් අපි දැන් වැඩ කරන්න ෆිසික්ස් MCQ එකක් ෆිසික්ස් වලින් තමයි මම වැඩ පටන් ගන්නෙ බලමු කොහොමද වෙන්නේ Sometimes I can't deny. Try to hold on to the things I can't keep. Through my fingers, I was losing control. Took a couple months till you knocked on my door. Sat by the sea while the waves fell asleep. Another fair relationship, guess it's bad to situate. hello ඉතින් අද ඉරිදා තව විභාගයට දවස් 7යි. ඉතින් අද උදේ මම IT කරා. මේ වීඩියෝ එක මම ඔයාලට ගෙනාවේ A levels වලට සතියක් විතර තියෙද්දී ඒ දවස් ටික ගත වුණේ කොහොමද? ඒ දවස්වල මම මොනවද කරේ? ඒ වගේ දේවල් ටිකනේ. හැබැයි මේ වීඩියෝ එකේ තියෙන්නේ දවස් 4ක් විතර. මොකද මම ගත්ත වීඩියෝස් ඔක්කොම මම දාලා පුළුවන් තරම් එඩිට් කරලා, කට් කරලා, ස්පීඩ් කරලා ඔක්කොම කරලා වීඩියෝ එක හැදුවට මේ වීඩියෝ එකත් විනාඩි 10කට විතර දික් වුණා. ඉතින් මේකේ තව ඉතුරු දවස් ටික මම ඊළඟ වීඩියෝ එකකින් හෝ දෙකකින් ගෙනාපුවාම මේ vlog series එක ඉවර වෙනවා. ඉතින් මම හිතනවා ඔයාලා ඒවත් එන්ජොයි කරයි කියලා. ඔයාලා ඒවට කැමතිද නැද්ද කියලාත් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි ඔයාලට අලුත් වීඩියෝ මොනවා හරි අයිඩියාස් තියෙනවා නම් ඒවත් කමෙන්ට්ස් වල දාන්න. ඒතර මට ඉස්සරහට ඔයාලට ඒ වීඩියෝස් උත් ගේන්න පුළුවන්. ඉතින් අද සඳුදා තව ඒ විභාගෙට තියෙන දවස් 6යි හරියටම. කොහොම හරි ඉතින් අද උදේ physics and IT MCQ කරලා ඊට පස්සේ දවසම maths කරනවා. ඊට පස්සේ මැදදී නිකන් කම්මැලි හිතුණාත් ආයෙ physics වල shift වෙලා කොහොමද මගේ plan එක තියෙන්නේ මේ සතියේ 2019 ඉඳලා 24ට papers ටික ඔක්කොම හැම subject එකේම මුලින් ඉඳන් ආයෙ බලන්න. ඊට පස්සේ IT නම් ඇත්තටම අපිට physics වලට පස්සේ දවස් 10ක් තියෙනවානේ. ඒතර ඒ දවස් 10 ඇතුළත මට ආයෙ බලන්න පුළුවන්. ඒ නිසා මම එකපාරක් දැනට බලනවා ලාවට. පස්සේ ඊට පස්සේ අර දවස් 10 තව ටිකක් බලන්න පුළුවන්.
was half alive. I've looked for opportunity for me still late to Tennessee, and I hope it comes by 2025. There's a four-way stop on a one-way road, and that 210 view never felt like home. If they හලෝ ඉතින් අද අඟහරුවාදා තව විභාගෙට දවස් 5යි හරියටම මැත්ස් පැත්ත පොඩ්ඩක් වැඩිපුර කරන්න ගන්න ඕනේ අද ඉඳලා. ඊ අතරම මැත්ස් එච්චර ලොකුට කරන්න හම්බුනේ නැහැ. ඒත් අද මම හිතනවා මම පොඩ්ඩක් පොඩි ප්ලෑන් එකක් හැදුවා. මට ඇත්තටම ඊයේ ප්ලෑන් එක හරියටම කරන්න කොහොමද කියලා හිතාගන්න බැරුව හිටියේ. මොකද ඊට කලින් මම වැඩ කරේ වෙන විදිහකට. එතකොට කලින් මේ දාපු ටයිම් ස්ලොට්ස් එක්ක බලද්දී නිකන් තුනටම නිකන් සමානවා වගේ. ඒ වුණාට දැන් මේ සතියේ නම් අපි මැත්ස් වැඩිපුර කරන්න ඕන PO ඇප්ලයිඩ් දෙකට වැඩිපුර ફોකස් එකක් දීලා ඒ නිසා මට දැන් මැනේජ් කරගන්න අමාරු නා ඊයේ එකපාර මම හිතන්නේ හැබැයි අද එක කරගන්න පුළුවන් වෙයි කියලා. මොකද මේ දවස් පහේ අතරම එක දිගට ඒක වැඩිපුර කරන එක තමයි කරන්න ඕන දේ. මම හිතනවා අද ඉඳන් ඒක කරන්න පුළුවන් වෙයි කියලා. බලමු අද කොහොමද මගේ වැඩ වෙන්නේ කියලා.